කැනඩාවේ ඔතෙන්ටික් ශ්‍රී ලංකන් කෑම හොයන එක ලේසි නෑ. ඉතින් අද අපි ඇවිල්ල ඉන්නේ අන්න ඒ වගේ තැනකට. ඉතින් මේ කියන තරම් මේක කෑම රහයිද වර්ඩ් මනීද කියලා අපි බලමු. Hello everyone, welcome to Vanilla Vlogs. ඉතින් අද අපි යන්නේ Tasty Maya's South Indian restaurant එකේ experience එක බලන්න. මෙහේ ලංකාවේ තියෙන ඔක්කොම ෂෝටිට්ස් ටික තියෙනවා. රෝල්ස්, පැටිස්, වඩේ. ඒ වගේම තමයි මෙහේ රෑට ගන්න කොත්තු, පිට්ටු ඒවත් තියෙනවා. ඒවත් එක්කම බිරියානි, චිකන් ෆ්‍රයිඩ් රයිස්, ඩෙවල් චිකන් ඒ ඔක්කොම තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් ගානත් එක්ක බලපුවාම හරිම ලාභයි මෙතන. අපි බලමු මේක රහ කොහොමද කියලා. ඔන්න ඉතින් අපි දැන් ලංකාවේ කෑම ටික අරගෙන ගෙදර ඇවිල්ලා ඉන්නේ. දැන් බලමු මොනවද අපි අරගෙන කියලා. ෆිෂ් බන් අරගෙන තියෙනවා. and කිම්බුලා පාන් එකකුත් අරගත්තා. හැබැයි මේවා ටික නම් දැන් කන්නේ නැහැ. හවසට තේ පොඩ්ඩිම කනවා. දැන් බලමු අපි දැන් ලන්ච් වලට රයිස් ඇන්ඩ් කරි එකක් අරගත්තා කොහොමද කියලා. කනක් සුවඳයි. පරිප්පුයි බීට්‍රූට් චිකන් තව මං හිතන්නේ මේක ඇෂ් ප්ලාන්ටර් මං හිතන්නේ. හරි කාලම බලමු දැන්. ගොඩක් ආසයි මේ කෑම ගෙනාවේ. බලමු කොහොමද කියලා. මේක නම් ඇත්තම කිව්වොත් මේ කෑම එක ලංකාවේ මේ ජැෆ්නා ස්ටයිලේ ඒ රහටමයි තියෙන්නේ. මේක නම් සුපිරි කෑම එකක්. මම නම් ඇත්තටම රෙකමන්ඩ් කරනවා මේ තැන. ඉතින් ඕගලනුත් මෙහි ඉන්න කෙනෙක් නම් එක්කෝ කැනඩාවට අලුතින් ඇවිල්ලා මේ මිසිසාගාවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ මායාස් රෙස්ටොරන්ට් එකට යන්න. මෙතන මේ කෑම එකත් ලාබයි. එකත් එක මේ කෑම එක මාරම රහයි. මේ ලොකේෂන් එක තියෙන්නේ බ්‍රැම්ටන් වල. ඉතින් අපි මේකේ ඇඩ්‍රස් එක අනිවාර්යයෙන් මේ වීඩියෝ එකත් එක්ක දාන්නම්. ඒකත් එක්කම ඔයගොල්ලෝ ඔල්රෙඩි මෙහි ඉන්න කෙනෙක් මේ තැනට ගිහිල්ලා ඔයගොල්ලෝ කාලා තියෙනවා නම් අපිට කියන්න මෙහි තව මොනවාද කෑම හොඳ ඒවා තියෙන්නේ කියලා. එහෙනම් ඔයගොල්ලෝ අපේ වීඩියෝ එකට කැමති නම් අපේ channel එක like කරන්න, subscribe කරන්න. ඒකත් එක්කම අපි එහෙනම් ගිහලා එන්නම්. bye.